දවසේ පන්තියට සම්බන්ධ වෙන මගේ දුවලා පුතාලා සෑම කෙනෙක්වම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අපි දැන් මේ සූදානම් වෙන්නේ 2027 ශිෂ්‍යත්ව විභාගයට. ඒ කියන්නේ ලබන අවුරුද්ද ශිෂ්‍යත්ව විභාගයට මගේ දුවලා පුතාලව දැන්ම සූදානම් කරවීම පිණිස දවසට එක ප්‍රශ්න පත්‍රයක් බැගින් ඒ වගේම දවස් 5ට ප්‍රශ්න පත්‍ර 5ක් මාසෙකට ප්‍රශ්න පත්‍ර 20ක් සිංහල ගණිතය පරිසරය දෙමළ ඒ වගේම ඉංග්‍රීසි කියන විෂයන් වලින් තමයි මේ ප්‍රශ්න පත්‍ර කට්ටලය සකස් කරලා තියෙන්නේ. පුතාලා වෙන පන්තිවල සම්බන්ධ වෙන ගමන් ඉස්කෝල පන්ති කරන ගමන් පුතාලට පුළුවන් මේ පන්තිට සම්බන්ධ වෙන්න හේතුව තමයි ප්‍රශ්න පත්‍ර කට්ටලය පුතාලා ගෙදරදි කරලා රෙකෝඩින් එක බලලා පුතාලගේ හරි වැරදි ලකුණු කරගන්න පුළුවන්. හරි එහෙනම් අපි අද දවසේ පේපර් එකට යමු. ඉස්සෙල්ලාම ගණිතය. පෙර හා පසු සංඛ්‍යා ලියන්න. දැන් පෙර හා පසු සංඛ්‍යා ලියනකොට මෙතන පළවෙනි සංඛ්‍යාව 9898. එතකොට 9898ට පෙර සංඛ්‍යාව කියන්න බලන්න. 97 very good. පසු සංඛ්‍යාව 9899. දහසට පෙර සංඛ්‍යාව 999. දහසට පසු සංඛ්‍යාව 1001. අටදහස් 500ට පෙර සංඛ්‍යාව 499. එහෙනම් 8499. 500ට පසු සංඛ්‍යාව 501නේ. එහෙනම් 8501. ඊළඟට 1100ට පෙර සංඛ්‍යාව 1099. 100ට පෙර සංඛ්‍යාව පුතේ 99නේ. එහෙනම් පසු සංඛ්‍යාව 1101. 7010ට පෙර සංඛ්‍යාව 7009. පසු සංඛ්‍යාව 7011. හරි වැරදි දාගෙන පේපර් එකේ ලකුණු තියෙනවා. ලකුණු ටික දාගන්න. හරි වැරදි හදාගන්න. හරි අපි යන් ඊළඟ කොටසට. දැන් මෙතනදී හොඳට අවබෝධයෙන් කියවන්න ඕනේ පුතේ. පහත දැක්වෙන සංඛ්‍යාවට පසු සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය. පහත දැක්වෙන සංඛ්‍යාවට පසු සංඛ්‍යාව පෙර සංඛ්‍යාව එහෙම නෙමෙයි. පසු සංඛ්‍යාව එහෙනම් 9000ට පසු සංඛ්‍යාව 9001. 8240ට පසු සංඛ්‍යාව 8241. 3000
100ට පසු සංඛ්‍යාව 3101 5556 9899ට පස්සේ 9900 ඊළඟ කොටසට යන්න. දැන් තමයි ගණිත ගැටලු කොටස. දැන් තමයි ගණිත ගැටලු කොටස. ඒ කියන්නේ සංඛ්‍යා පාඩම තුලින් පුතාලට ගණිත ගැටලු ශිෂ්‍යත්ව විභාගයට පුහුණු කිරීම සඳහා ගණිත ගැටලු කොහොමද විසඳන්නේ කියලා ටීචර් ක්‍රමානුකූලව කියා දෙනවා. හරි මේ ගණන හොඳින් කියවන්න. 6 7 බිංදුව 2 යන ඉලක්කම් ප්‍රයෝගී කරගෙන නිර්මාණය කළ හැකි විශාලම සංඛ්‍යාවේ ඉලක්කමෙන් නිරූපිත අගය හා ස්ථානීය අගය පිළිවෙලින් ලියන්න. මෙතන දිග කතාවක් තියෙනවා. දිග කතාව තමයි ඉලක්කම් කිහිපයක් දීලා තියෙනවා. මෙන්න මේ ඉලක්කම් තුලින් හදන්න පුළුවන් විශාලම සංඛ්‍යාව ගැන අහනවා. ඒ විශාලම සංඛ්‍යාවේ බිංදුවේ ඉලක්කමේ ස්ථානීය අගයත් ඒ වගේම අහනවා නිරූපිත අගය. එහෙනම් පුතාලා මේ ස්ථානීය අගය පිළිබඳ සහ ඒ වගේම නිරූපිත අගය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. ගොඩක් අයට පැටලෙන දෙයක් තමයි මෙන්න මේ කාරණා දෙක. මෙතන පුතේ තියෙන්න ඕනේ උයන්න. හරි. දැන් අපි මේ ගාන ක්‍රමක්‍රමයෙන් හදමු. මේ ගණන ක්‍රමක්‍රමයෙන් හදමු. ඉස්සෙල්ලාම මෙන්න මේවා වලින් හදන්න පුළුවන් විශාලම සංඛ්‍යාව 7620. මේකනේ. එතකොට අපි මෙතන හැම එකේම ස්ථාන ටික හඳුනා ගනිමු. 1 ස්ථානය, 10 ස්ථානය, 100 ස්ථානය, 10 ස්ථානය. එතකොට 1 ස්ථානයේ බිංදුව තියෙන්නේ 1 ස්ථානයේ. එහෙනම් මෙතන නිරූපිත අගය බිංදුවයි. ඒකේ වටිනාකමක් නැහැ. ස්ථානීය අගය 1යි. ඒ කියන්නේ මේ මොන ස්ථානයද? මේක පුතේ 1 ස්ථානයනේ. ස්ථානීය අගය 1. පිළිවෙලින් තියෙන්නේ බිංදුව සහ 1. ටීචර්. ඔව්. ආලියාගන් පුතේ. ටීචර් මම ලිව්වා. ලිව්වද පුතේ? වෙරි ගුඩ්. උත්තරේ හරිද? ඊළඟ ගණනට යමු. ඔන්න දැන් ටීචර් කියලා දෙන්න යනවා මගේ පුතාලට ස්ථානීය අගය. දැන් පුතාලා වරද ගන්න තැනක් ස්ථානීය අගය. ඔන්න ටීචර් ස්ථානීය අගය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා දෙන්න යන්නේ. හොඳට බලා ගන්න. හරි? හොඳට බලා ගන්න. අපි ඔන්න සංඛ්‍යාවක් දෙනවා 9999. හරිද? මේ සංඛ්‍යාව 9999. දැන් මෙතන මේ මොන ස්ථානයේද? 1 ස්ථානය, 10 ස්ථානය, 100 ස්ථානය, 10 ස්ථානය. තේරුණාද? හොඳට බලා ගන්න. දැන් මේ ටික තේරුණානේ. ඊළඟට දැන් පුතේ මෙතන තියෙන 1 ස්ථානයනේ. එතකොට 1 ස්ථානයේ ස්ථානීය අගය 1යි, 10 ස්ථානයේ ස්ථානීය අගය 10යි, 100 ස්ථානයේ ස්ථානීය අගය 100යි, 10 ස්ථානයේ ස්ථානීය අගය 1000යි.
එහෙනම් මගේ පුතාලට මෙතන දැනගන්න තියෙන ප්‍රධානම දේ ඔයාලා පුතේ ඉගෙන ගන්න ඕනේ ප්‍රධානම දේ තමයි ඒ මොකක්ද? මෙන්න මේ ස්ථානය මේ මොකද ස්ථානය? එක ස්ථානයේ බිඳුවේ සිට 9 තෙක් ඕනෑම ඉලක්කමක් ලියන්න. එතන ස්ථානීයගය 1යි. 10 ස්ථානයේ බිඳුවේ සිට 9 තෙක් ඕනෑම ඉලක්කමක් ලියන්න. ස්ථානීයගය 10යි. 100 ස්ථානයේ බිඳුවේ සිට 9 තෙක් ඕනෑම ඉලක්කමක් ලියන්න. ස්ථානීයගය 100යි. 10 ස්ථානයේ බිඳුවේ සිට 9 තෙක් ඕනෑම ඉලක්කමක් ලියන්න. ස්ථානීයගය 1000යි 1000යි. එහෙනම් ස්ථානීයගය වෙනස් වෙන්නේ නැහැ. ස්ථානීයගයෙන් පුළුවන් 1 10 100 1000. හොඳට අහගන්න. ස්ථානීයයෙන් පුළුවන් 1 10 1000 100. ස්ථානීයගය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ ස්ථානීයගයේ තියෙන මොකක්ද? ඉලක්කම විතරයි. මොකක්ද වෙනස් වෙන්නේ? ස්ථානීයගයේ තියෙන ඒ ස්ථානයේ තියෙන මොකක්ද වෙනස් වෙන්නේ? කියන්න මට. මොකක්ද වෙනස් වෙන්නේ? 0 1 2 3 4 5 6 7 8 9 කියන ඕනෑම ඉලක්කමක් විතරයි. ස්ථානීයගය වෙනස් වෙන්නේ නැහැ. ස්ථානීයගය 1 10 100 1000. එතකොට ස්ථානයේ තියෙන මොකක්ද වෙනස් වෙන්නේ? ඉලක්කම විතරයි. පටල ගන්න එපා. එහෙනම් ස්ථානීයගය පටල ගන්න එපා. ස්ථානීයගය 1 10 100 1000. මේ බලන්න. මෙන්න බලන්න. ඔන්න පුතේ එක ස්ථානයේ බිඳුවේ සිට 9 තෙක් ඕනෑම සංඛ්‍යාවක් ලියන්න. ස්ථානීයගය 1යි. 10 ස්ථානයේ බිඳුවේ සිට 9 තෙක් ඕනෑම ඉලක්කමක් ලියන්න. ස්ථානීයගය 10යි. 100 ස්ථානයේ බිඳුවේ සිට 9 තෙක් ඕනෑම ඉලක්කමක් ලියන්න. ස්ථානීයගය 100යි. 10 ස්ථානයේ බිඳුවේ සිට 9 තෙක් ඕනෑම ඉලක්කමක් ලියන්න. ස්ථානීයගය 1000යි. එහෙනම් ස්ථානීයගය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ මේ ස්ථානවල තියෙන ඉලක්කම විතරයි. 0 වේවා 1 වේවා 2 වේවා 3 වේවා 4 වේවා 5 වේවා 6 වේවා 7 වේවා 8 වේවා 9 වේවා ස්ථානීයගය 10 ස්ථානයේ 1000යි. 100 ස්ථානයේ 100යි. 10 ස්ථානයේ 10යි. 1 ස්ථානයේ 1යි. එහෙනම් ආයි කවදාවත් ස්ථානීයගය අමතක වෙන්නේ නැහැ. හොඳට බලාගන්න. දැන් යන් රූපිතගය හොයන්න. ස්ථානීයගය ඔයගොල්ලෝ පටල ගත්තට රූපිතගය පටල ගන්නෙ නැහැ. මෙන්න බලන්න. 9999. මෙන්න එක ස්ථානයේ 10 ස්ථානයේ 100 ස්ථානයේ 10 ස්ථානයේ. පුතේ එක ස්ථානයේ රූපිතගය 9යි. ඒ මොකද? එක ස්ථානයේ නිසා. ආයක වැඩි කරනවා 9ෙන්. 10 ස්ථානයේ 10 වැඩි කරනවා 9ෙන් 90යි. 100 ස්ථානයේ 100 වැඩි කරනවා 9ෙන් 900යි. 10 ස්ථානයේ 1000 වැඩි කරනවා 9ෙන් 9000යි. එහෙනම් ස්ථානීයගය වෙනස් වෙන්නේ නැති වුණාට මොකක්ද වෙනස් වෙන්නේ? රූපිතගය වෙනස් වෙනවා. වැඩි කරලා ස්ථානීය අගයෙන් වැඩි කරලා ගන්න ඕනේ. ස්ථානීය අගයෙන් වැඩි කරලා ගන්න ඕනේ. ඊළඟ ගණන
9 අට 7 6 යන ඉලක්කම් 4ම යොදා ගනිමින් නිර්මාණය කළ හැකි අගයෙන් වැඩිම සංඛ්‍යා 4 ආරෝහණ ක්‍රමයට පටිපාටිගත කරන්න. මෙතන ප්‍රශ්නයක් තියෙනවා අපිට ඉලක්කම් 4ක් දීලා තියෙනවා. ඒ දීලා තියෙන ඉලක්කම් වලින් අගයෙන් වැඩිම සංඛ්‍යා 4 අපි නිර්මාණය කරන්න ඕනේ. එහෙනම් ඉස්සෙල්ලාම බලමු 9 ලියනවා 8 7 6. ඒ කියන්නේ 9876 තමයි ලොකුම විශාලම සංඛ්‍යාව. ඊළඟට 9876 මාරු කරනවා 67 බවට. මේ දෙක විතරක් මාරු කරා. ඊළඟට දැන් මේ මෙතන පුතේ එක ස්ථානයේ 10 ස්ථානය වෙනස් කරානේ. ඊළඟට 100 ස්ථානය වෙනස් කරන්න ඕනේ. වැඩිම එක 9786. ඊළඟට 86 මාරු කරනවා 68 විදිහට. එහෙනම් 9000 අපිට කියන්නේ කොයි විදිහටද? ආරෝහණ ක්‍රමයට. ආරෝහණ කියන්නේ අගයෙන් අඩු සංඛ්‍යාවේ සිට වැඩි සංඛ්‍යාව දක්වා. පුතේ උත්තරේ 6789 නෙමෙයිද? ටුටක් ඉන්න පුතේ ටීචර් තාම සාකච්ඡා කරනවානේ. සාකච්ඡා කෙරුවයින් පස්සේ අහන්න. හරිද? දැන් මෙතන කියන්නේ මේ හොඳට ප්‍රශ්නය අහගන්නකො පුතේ. ප්‍රශ්නය අහලා ටීචර් උත්තරේ කිව්වයින් පස්සේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මේ බලන්න. මෙන්න මේ කියන ඉලක්කම් 4ම යොදා ගනිමින් නිර්මාණය කළ හැකි අගයෙන් වැඩිම සංඛ්‍යා 4. අගයෙන් වැඩිම සංඛ්‍යා 4. එහෙනම් පළවෙනි සංඛ්‍යාව 9 ගත්තා 8 ගත්තා 7 ගත්තා 6. ඊළඟට අගයෙන් වැඩි 9 8 6යි 7යි මාරු වෙනවා. ඊළඟට මේ 8 මාරු වෙනවා 9786 9768. මේ ටික තමයි අගයෙන් වැඩිම සංඛ්‍යා 4. right? ඊළඟට මේ සංඛ්‍යා 4 ආරෝහණ ක්‍රමයට ලියන්න ඕනේ. ආරෝහණ කියන්නේ අගයෙන් අඩුම සංඛ්‍යාව. නම් පළවෙනියට ලියනවා 9768. දෙවෙනියට ලියනවා 9786. තුන්වෙනියට ලියනවා 9867. හතරවෙනියට ලියනවා 9876. මෙන්න මේක තමයි පිළිතුර. දැන් ගැටලුවක් තියෙනවා නම් අහන්න. පුතේ. දැන් ගැටලුවක් නැහැ නේද? right. අපි යන් තුන්වෙනි ගණනට. 5 4 3 2 යන ඉලක්කම් යොදා ගනිමින් එක ස්ථානයේ සහ දහස ස්ථානයේ දෙක යෙදෙනසේ නිර්මාණය කළ හැකි එකිනෙකට වෙනස් ආකාර සහිත සංඛ්‍යා ගණන කීයද? මෙන්න බලන්න සංඛ්‍යා පාඩමෙන් ශිෂ්‍යත්ව පේපර් එකට ගණිත ගැටලුවක් හැදෙන ආකාරය. අපි ඉස්කෝලේ සංඛ්‍යා පාඩම නිකන් ඔහේ ඉගෙනගෙන ගිහිල්ලා බෑ. ඒ සංඛ්‍යා පාඩම තුලින් ඇතුලෙන් අස්සෙන් ගණිත ගැටලු හදා ගන්න ඕනේ. ඉතින් මේ පන්තිය තුලින් ටීචර් බලාපොරොත්තු වෙන්නේ පුතාලට මේ වගේ හැම පාඩමකින්ම පළවෙනි පේපර් එකට ගණිත ගැටලු හදලා සාකච්ඡා කරන්න.
එතකොට පුතාලා ඊළඟ අවුරුද්ද ශිෂ්‍යත්ව විභාගයට යනකොට හොඳට සූදානම් වෙලා සන්නද්ධ වෙලා ඉන්නේ. බලන්න මේ ප්‍රශ්නය 5 4 ඊළඟට 3 2 යන ඒ කියන ඉලක්කම් දාගනිමින් මොකක්ද දාන්නේ? එක ස්ථානයේ 3 දහස ස්ථානයේ 2 යොදලා නිර්මාණය කළ හැකි එකිනෙකට වෙනස් ආකාර සහිත සංඛ්‍යා ගණන කීයද කියලා. ශිෂ්‍යත්ව විභාගයේත් මේ වගේ ගණිත ගැටලු අහනවා එකිනෙකට වෙනස් ආකාර ගණන. එහෙනම් අපි හදලා බලමුද මේ ගණන? හැබැයි මේ ගණන හදද්දි කොන්දේසි කිහිපයක් තියෙනවා. ඒ කොන්දේසි වලට යටත්ව තමයි හදන්න ඕනේ. ඒ මොකක්ද? පළවෙනි කොන්දේසිය එක ස්ථානයේ 3. ඊළඟ කොන්දේසිය දහස ස්ථානයේ 2. එහෙනම් අපි ඉස්සල්ලාම ලියාගමු එක ස්ථානයේ 10 ස්ථානයේ 100 ස්ථානයේ දහස ස්ථානයේ. දැන් කොන්දේසිය එක ස්ථානයේ 3 දහස ස්ථානයේ 2. ඔන්න පුතේ 3 ගත්තා 2 ගත්තා. දැන් ඉලක්කම් දිහෙන්නේ කීයද? 5යි 4යි විතරයි. 5 දානවා 100 ස්ථානයට, 4 දානවා 10 ස්ථානයට. ඊළඟට සංඛ්‍යාව හදනකොට පුතේ එක ස්ථානයේ 3යි, දහස ස්ථානයේ 2යි. මෙන්න මේ ටික විතරක් ඉලක්කම් ටික මාරු වෙනවා. වෙන සංඛ්‍යා හදන්න බෑනේ. කොන්දේසි ඉවරයිනේ. මේ දෙක විතරනේ මාරු කරන්න පුළුවන්. වෙන සංඛ්‍යා හදන්න බෑ. එහෙනම් මේ විදිහට හදන්න පුළුවන් එකිනෙකට වෙනස් සංඛ්‍යා ගණන සංඛ්‍යා ටික. හොඳට බලන්න. දැන් තේරුණා නේද? හරි. අපි ඊළඟ ගණනට ඊළඟ ගණන 1 2 3 4 යන ඉලක්කම් උපයෝගී කරගෙන 10 ස්ථානයේ එක සිටිනසේ නිර්මාණය කළ හැකි විශාල සංඛ්‍යා විහිදුවා ලියන්න ගණකරාමුක පෙන්වුම් කරන්න. එහෙනම් විශාල සංඛ්‍යාව 10 ස්ථානයේ එක තියෙන්න ඕනේ. එහෙනම් 4 3 2 4305 කියන සංඛ්‍යාව විහිදුවා ගන්න කලින් අපි ගණක රාමුවක පෙන්නමු. දැන් ගණක රාමුවක් පුතාලා නිර්මාණය කරනකොට දැන් 4 ශ්‍රේණියේ ඉන්නේ. දැන් අපි මේ විදිහට ඔන්න කොටු 10ක් තියෙන ගණක කූර කීයක් අඳිනවද? ගණක කූරු 4. ඇන්දා ඊළඟට මේ කොටු දෙකක් පිටට පන්නලා මේ විදිහට කොටුවක් ඇඳ ගන්නවා. දැන් මේක අපි නම් කරනවා මොනවද? එක ස්ථානය, 10 ස්ථානය, 100 ස්ථානය කියලා. දැන් හොඳට මතක තියාගන්න ඕනේ කරුණක් තමයි දැන් අපි මේ ගණක රාමුවේ ගණක නිර්මාණය කරනකොට පුතේ උඩ පාවෙන්න අඳින්නේ නැහැ. මෙන්න මේ විදිහට ගණක කූරුවේ ගණක මේ වගේ උඩ පාවෙන්නේ නැහැ. පාට කරන්නේ නැතුව තියන්නත් බෑ වැරදි. හරිද? මෙන්න මේ විදිහට ගණකයක් දැම්මහම මොකද වෙන්නේ? ඇවිල්ලා වැටෙනව නේද? වැටිලා යට හේතු වෙනවනේ. එහෙනම් මෙන්න මේ විදිහට ගණක රාමුවක ගණක පාට කරන්න ඕනේ එකම පාටින්. එකම පාටින් මම පාඩ කරා. ඒ වගේම පුතාලා එක මත එක ස්පර්ශ වෙන්න ඕනේ. එක කොටුවක ගණකය අඳින්න. එතකොට වරදින්නේ නැහැ. මේ වගේ තියනවා නම් හරි දාගන්න. right. ඊළඟට අපි සිංහල කොටසට යන්නේ. මේකේ ලකුණු ටික එකතු කරගන්න බලන්න.
හරි ටීචර්. යමු සිංහල පේපර් එක.